අද අපි කතා කරන්න යන්නේ නරියාගේ සම්භවය සහ ලංකාවට ආවෙන එක නරියා පිළිබඳව. අපි පළමුවෙන්ම නරියා කියන සත්වයාගේ සම්භවය සහ ලංකාවට ආවෙන එක නරියා පිළිබඳව කතා කරමු. ලෝකේ සීරපායින් විශේෂ 5000ක් පමණ සිටිනවා. මේකේ කානිවෝරා කියලා කුලයක් තියෙනවා. ඔවුන් තමයි බිලෝපිකියෝ කියලා කියන්නේ. ඒ කුලයට ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් අයත් වෙනවා. සිලිපෝමියා හෙවත් බලලුන් අයිති වන උපකුලය සහ කැනිපෝමියා හෙවත් බල්ලන් අයිති වන කුලය මේ ප්‍රධාන වශයෙන් වර්ග දෙක ලෙස අපිට පෙන්වලා දෙන්න පුළුවන්. බලල්ලු අයිති වන උපකුලකයට තමයි සියලුම බලල්ලු සහ අපේ ගෙවල් වල ඉන්න පූසා අයිති වෙන්නේ. කැනිෆෝමියාකට තමයි බල්ලා අයිති වෙන්නේ. එතකොට මේ බල්ලා අයිති වන කුලේ ඉන්න තව සීල් මස්සයා, සීලායන්ස්ලා වගේ සත්තුත් ඒකට අයිති වෙනවා. ඒකේ කැනෙබේ කියන පවුල සිටිනවා. ලංකාවේ කානිවෝරා පවුලේ සමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ලෝපුරා බල්ලන්ගේ පවුලේ සමාජිකයන් ඉන්නේ වුණාට 30 ගණක් හිටියත් ලංකාවේ බල්ලන්ගේ පවුලේ සමාජිකයන් ඉන්නේ එක් අයෙක් විතරයි. කානිවෝරා කුලයට අයත් අනෙක් සතුන් ලෙස මුගටියා, හෝතබුවා, උරුලෑවාදී සත්තු පෙන්වා දෙන්න පුළුවන්. ලංකාවේ ගොඩබිම දිවිගෙවන සීරපායින් 120ක් පමණ සිටිනවා. අපි කතා බහ කළ මේ නරියා හිවලා කියලාත් හඳුන්වනවා. නැත්නම් අපි සිගාලයා කියන නමින් හඳුන්වන්නේ මේ නරියම තමයි. මේ සත්වයා දමිළ බසින් කුල්ල ලෙසද සංස්කෘත බසින් සිගාල නමින්ද ව්‍යවහාර වූ අතර පසුව එය හිවලා බවට පත් වෙලා තියෙනවා. ජැකොල් කියන නම නරියට ව්‍යවහාර වුණෙත් මේ සිගාලයා කියන නමින්. මේ ශ්‍රී ලංකානු නරියා කානිස් ආරියස් නරියා කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් තමයි නම් කරලා තියෙන්නේ. බලල් පවුලේ සමාජිකයන් අතර අපේ රටේ කොටියා, හඳුන්දිවියා වගේම කොළදිවියා ලංකාවේ කැලෑවල සිටියද බල්ලන්ගේ පවුලේ කැලෑවල සිටින එකම සමාජිකයා තමයි නරියා. විශේෂම කරුණ තමයි ලංකාවේ වනජීවියෙකු ලෙස සැලකන එකම බල්ලා වන්නේද මෙන්න මේ නරියා. බොහොම ස්තුතියි.